හෙලෝ රොල්ල සීරිස්ගේ එපිසෝඩ් එකක් දාන්න හිතුවා. අපේ දනුජමලයා ඉන්න ඌව දෙන්නේ ඌ කනවා තාම ඌ ජිම් යන්න හදන්නේ. කොහොම හරි අද වයින්නවා එපා වෙන්නේ ඒක තමයි. වයින්නවා අද යන්නේ බස් එකේ නෙමෙයි බස් එකක් වගේ වාහනයක යන්නේ. පැදවීම ගමේ අපේ බණ්ඩ මහත්තයාගේ කාර් එක ගෙනල්ලා දැම්ම. එයාගේ පොඩි වෙනසක් කරනවා. ඒකත් TikTok එකේ මගේ TikTok එකේ හරි Instagram එකේ හරි බලා ගන්න පුළුවන්. මේ මොකද වැඩි කියන්නේ දැන් මේක වමෙන් එලවගෙන යන්න ඕනේ. බලමු මොකෙ වෙන්නේ කියලා. කොහරි කාර් එකෙත් මගේ බොඩි කිට් එකේ වැඩ ටික ගොඩක් දුරට ඉවරයි. තව කාර් එකකුත් එයි ගොඩක් වෙලාවට. GTA එකක් වෙන කතාවක් කිව්වා. ඒක මොකක්ද හදන්න බලමු. Hah? Shang. Hah? නීතිය වලන්න ගෙඩි අද අයිතිකාරය නෑ ඩේරගන්නමු කියන්න. හලෝ මොන එපිසෝඩ් එක දන්නෙත් නෑ දැන්නම් නෑ එපිසෝඩ් 3ක් ඇදුවා. මේ කම්පියුටර් එක ඇතුළේ තිබ්බ එඩිට් කරගන්න බැරුණේ. ඒ හින්දා හරියට පිළිවෙල තාම මීටර් නෑ. කොහොම හරි 7 හරි 8 හරි වෙන්න ඕනේ. නැත්තම් කලින් එපිසෝඩ් එක අනිත් භාගෙ එන්න ඕනේ. දෙකෙන් එකක්. අදත් යනවා දනුජත් එක්ක ඉන්න. මොකද වගේ දෙන යන පේන්නේ නේ දැන් පේන්නේ. මේ කොහොම හරි කාරේ ගොඩක් වැඩි ඉවරයි. ඊයේ පේන්ට් එක ද කොහෙද ගැහුවා. අද බලන්නේ නිතෝ මොකද දවස් දෙක තුනකට වඩාවත් එන්න වෙන්නේ. අපි බලමු මොකෝ වෙන්නේ කියලා. පැට්ලක ගියා පෑගුවම බොග්ගෙන සද්ද බලන්න නේද මේ මිනිස්සු. ඒක තමයි නේද අයියේ. හලෝ වස්තිය මොකෝ වෙන්නේ. මොකද සිංහරාජ්‍ය පැත්තේ යන්න බැරුණා සතියකින් විතර. පොඩි වැඩ වගේ එකට කරලා යන්න බැරි වුණා. හරි දැන් ඔක්කොම එකතු කරගෙන ඉන්නේ චූට්ටක් වැඩි එහෙම වෙලා කල් ගිහිල්ලා තියෙන්නේ චූට්ටක්. මේ හරි වැඩේ යනවා.
අද හොඳ දවසකින් තමයි යන්නේ. ඉස්සරහා බම්පර්ගේ ලිප් එක හයි කරන ගමන් කිව්ව තියෙන්නේ බලමු දැන් අපි යන ගමන්දී තනියෙන් ආයේ යනවා. ඉක්මනට වාහනේ එළියට දාන්න තමයි බලන්නේ. බලමු. හලෝ කට්ටිය, ඉතින් රොල්ලා සීරීස් එකේ පේන්ටිං ප්‍රොසෙස් එකේ දාන අන්තිම එපිසෝඩ් වෙයි මේක. ගොඩක් දුරට මේක පටන් ගත්තේ එක දවසකින් ඒ දවස් දෙකක විතර ලොග් එක තියෙනවා මේකේ. කොහොම හරි මම මෙතන මේ වීඩියෝ පාර්ට් එක පටන් ගන්න කලින් අන්තිමට වෙන පාර්ට් එක කාර් එක ෆිනිෂ් කරලා තිබ්බේ නැහැ. මම එතනින් පස්සේ ටික පෙන්නන්න නැහැ කියලා හිතුවා. මොකද ඒකේ තියෙන ෆිනිෂින් ටචස් ටික කරන්න විතරයි. මම ෆුල් ෆිනිෂ් කාර් එක රිවිව් එකක් විදියට ඊළඟ වීඩියෝ එකකින් කරන්න හිතන් ඉන්නවා. මොකද ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බ හින්දා. තව කාර් එකට කරන අප්ඩේට්ස් අනම්මනම් ටික ඉස්සරහට කරන දේවල් ඔක්කොම වගේ YouTube channel එකේ මම දාන්න හිතන් ඉන්නවා. ඒකට subscribe කරලා ඉන්න. තව කියන් තියෙන්නේ ඔයගොල්ලන්ට රොල්ලා සීරීස් මුලින් ඉඳන් බලපු කට්ටියට ගොඩක් thank you. ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩක් එයි. තව ෆොටෝ ෂූට් කරන වීඩියෝස් ගොඩක් වෙනවා. ඒකින්ද stay tuned. අපි ඊළඟ රිවිව් එකෙන් හම්බෙමු.